හරි අපි දැන් මේ වීඩියෝ එක කතා කරන්න හදන්නේ සරල රේඛාව පාඩමෙන් පාර්ට් A වලින් ගානක් එනවනේ. පාර්ට් A වලට ගානක් එනවා. අතට අපි ඒකෙන් ගණන් දෙකක් වගේ ප්‍රමාණයක් මේ වීඩියෝ එකේ හදන්න බලාපොරොත්තු වෙනවා. හරිද? අපි තව ඉස්සරහට වෙලාවත් එක්ක අපි බලමු මොන මොන ගණන්ද අපි හදාගන්න පුළුවන් වෙන්නේ කියලා. හරිද? හරි. අතට අපි මේ වීඩියෝ එකේදී අපි විනාඩි ගණන් දෙකක් හදන්න තමයි වැඩි කාලයක් ගන්න බැරි නිසා ගණන් දෙකක් තමයි මේකෙදී හදන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? හරි. හරිතර මේ පළවෙනි ගානේ කියනවා L1 හා L2 අනුක්‍රමණ පිළිවෙල. L1 L1 හා L2 රේඛා දෙකක් කියන අනුක්‍රමණ සමාන නෑනේ. අනුක්‍රමණ සමාන වොතින් තමයි සමාන්තර. එහෙනම් මොකද වෙන්නේ? මේ දෙක ඡේදනය කරලා අඳින්න. හරිද? ඡේදනය කරලා අඳ. හරිද? හරි. ඊට පස්සේ L1 හා L2 L1 L2 හරිද? L1 හා L2 රේඛා දෙකක් ගත්තා. L2 මෙන්න මෙයාගේ අනුක්‍රමණ කියනවා ඍණ 8 අනිත් කෙනා ඍණ 4 බෙදීම 7 කතාවක්. හරිද? මෙන්න මේ රේඛා දෙකම P ලක්ෂය හරහා යනවලුනේ. ඒ කියන්නේ ඡේදන තැන තමයි P කියලා කියනවා. නොදුනුවත්ව කියන්නේ P කියන්නේ මෙයා. ඊට පස්සේ මෙන්න මේ P හරහා යන තවත් රේඛාවක් කියනවා. ඒතර මෙයා මොකද්ද කින්දමන්ද? ඒ කියන්නේ සමයි කියන්නේ කෝණ සමාච්ඡේදකයක්ද මොකද්ද එහෙම කියලා නැහැ. හරිද? එහෙනම් මම මෙන්න මෙයා හරහා යන විදියට තව රේඛාවක් අඳිනවා මෙන්න මෙහෙම. හරිද? මම දන්නේ නැහනේ මේක අතරින්ද මෙහෙම දන්නේ නැහැ. මම මෙන්න මෙහෙම නිකන් කෙනෙක් ඇඳගත්තා. මෙන්න මෙයා p හරහාම යන්න අඳින්න කියලා කියලා දෙනවා. ඒතර එයාගේ සමීකරණ 2x ඍණ y ධන 1 සමානයි බිඳුව. හරි? හරි. නෑ. මොකද්ද? මෙයාගේ සමීකරණය 2x ඍණ 3y ඍණ 1 සමානයි බිඳුව. හරිද? හරි. හරි. යන බව දී ඇත. හරි. ඒතර L යනු L1 L2 රේඛාවලින් මහා කෝණ සමාච්ඡේදක බව පෙන්වන්න තමයි ගාන තියෙන්නේ. මෙයා මහා කෝණ සමාච්ඡේදකයේ බව තමයි පෙන්වන්න තියෙන්නේ. හරි. බලමු. හරි. එතකොට අපි මුලින් මොකද්ද කරන්නේ? මෙයාගේ අනුක්‍රමණනේ දීලා තියෙන්නේ. හරි. අපි පෙන්වන්න හදන්නේ මෙන්න මෙයා කෝණ සමාච්ඡේදකයක් බවනේ. මෙයා කෝණ සමාච්ඡේදකයක් කෝණ සමාච්ඡේදයක් කියන්නේ මෙන්න මෙයාගේ කෝණ බෙදලා සමාන කියලානේ පෙන්වන්න ඕනේ. හරි. මොකද්ද කරන්නේ? මම මෙන්න මෙයා සමාන කියලා පෙන්වන්න හදන්නේ. මං කෝණ දෙක සමාන කියලා තීටා තිර කියලා ගන්නෑ. එහෙනම් වෙනස් කෝණ දෙකක් ගත්තා. තීටා ඇල්ෆා. ඇයි මම මේ කෝණ දෙක ගත්තේ? මට කෝණ දෙක බෙදලා තියෙන්නේ මෙයා නිසා. ඒ කියන්නේ මම අලුත් දන්න රේඛාවයි මේ නොදන්න රේඛා දෙකයි අතර කෝණ දෙක තමයි මේ බලන්නේ. දන්න ඒ කියන්නේ L උයි L1 උයිනේ. මෙයා L නම් L උයි L1 අතර කෝණයයි L උයි L2 අතර කෝණයයි තමයි මම මේ බලන්නේ හැම වෙලේම. හරිද? L1 L2 අතර කෝණයක් නෙමෙයි. හරිද? හරි. හරි. ඒතර L උයි L1 අතර කෝණයයි L උයි L2 අතර කෝණය තමයි මම මේ බලන්න හදන්නේ. හරි. දැන් මම L1 සහ L1 හා L අතර කෝණයනේ මම තීටා කියලා ගන්න තියෙන්නේ. ඒ අතර කෝණ තමයි තීටා. එයා හොයන්නේ මොකද්ද ගන්න කරන්නේ? ඒ කට්ටියංගගේ tan තීටානේ මම හොයන්න දන්නේ නේ. එයා සමානයි මොකෝ වෙන්නේ? අර අනුක්‍රමණ අන්තරයනේ. එහෙනම් මොකෝ වෙන්නේ? 2 බෙදීම 3යි. මෙයා අනුක්‍රමණය ගත්තකින් එන්නේ 2 බෙදීම 3යි නේ. 2 බෙදීම 3 ඍණ 8 කියන ධන 8යි. 1 ධන 2 බෙදීම 3 ගුණ කිරීම ඍණ 8 නේ. මෙයා සුළු කරාම එනවා. හරි. මෙයා සුළු කරාම එනවා 26 බෙදීම 3 බෙදීම ඍණ 13 බෙදීම 3ක්. හරිද? මෙන්න මේක එනවා. ඒතර මෙයා බෙදීම 3 කැපිලා 26 බෙදීම 13 කියන්නේ ඍණ 2 නේද? ඍණ 2 කියන්නේ 2 නේද? මාපාංක නිසා. එහෙනම් මොකෝ වෙන්නේ? මෙයා 2 කියන කෙනා එකට වඩා වැඩි. එකට වඩා වැඩි කියන එක මම තේරුම් කරලා දෙන්නම් පස්සේ. හරි. ඇයි? එකට වඩා වැඩි කියන්නේ මෙයා අතර එන කෝණය tan 45 45ට වඩා වැඩි. ඒ කියන්නේ 45ට වඩා වැඩි කියන්නේ මෙන්න මෙයාට සමාන නම් කියන්නේ මෙයාත් 45ට වැඩිනේ. එහෙනම් මේ දෙන්නගේ එකතුව 90ට වඩා වැඩි. ඒ කියන්නේ මහා කෝණයක් තමයි මේ වෙලා තියෙන්නේ. මේ සමාච්ඡේදනලා තියෙන මහා කෝණය 90ට වඩා වැඩි කෝණයක්. හරිද? හරි. හරි. ඒතර මෙයා හෙව්වා වගේම මට L2 හා L අතර කෝණයක් හොයන්න පුළුවන්නේ. ඒක මං ඇල්ෆා කියලානේ අරන් තියෙන්නේ. එහෙනම් එයාගෙන් එනවා tan ඇල්ෆා සමානයි. එයාගෙන් එන්න කෙනා මට ගන්න පුළුවන්නේ 2 බෙදීම 3 ඍණ 4 බෙදීම 7 නේ. ඍණ ධන 4 බෙදීම 7යි. 1 ධන 2 බෙදීම 3 ගුණ කිරීම ඍණ 4 බෙදීම 7 මා පාංකය. හරිද? මා පාංකය.
මෙයා සමානයි මෙයාගෙන් ගද්දිත් යනවා මේ 26 බෙදීම 21 බෙදීම 13 බෙදීම 21 කතාවක්. හරිද? ඒතර මෙයා සුළු කරාමත් එනවා දෙකක් කියලා. හරි දෙකනේ. ඒ කියන්නේ විශාලයි එකට වඩා. හරිද? එකට වඩා විශාලයි. හරිද? බලන්න මුලින් මට පෙන්වන්න තියෙන මෙයා කෝණ සමච්ඡේදකයක් බවනේ. මුලින් මම කියතුනේ මේ මට ගත්ත දෙන්නකම දෙක සමාන දෙකනේ. ඒ මොකද වෙන්නේ? tan alpha සමානයි tan theta නේ. ඒ කියන්නේ alpha සමානයි theta නේද? alpha සමානයි theta නේ. මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ කෝණ දෙක සමානයි. ඒ කියන්නේ මේ ලොකු කෝණය දෙකට බෙදලානේ සමච්ඡේදනය වෙලා නේද? ඒ කියන්නේ මොකද්ද? L කියන්නේ එහෙනම් L යනු L1 හා L2 හි කෝණ සමච්ඡේදකයක් නේ. කෝණ සමච්ඡේදකයක් තමයි. කෝණ දෙකට බෙදලානේ. හරි. ඊට පස්සේ කියනවා මෙයා මහා කෝණ සමච්ඡේදකය බව පෙන්නනනේ. ආයකට මොකද වෙන්න තියෙන්නේ? tan alpha හරි tan theta ගියාගේ හරි මොකෝ වෙලා තින්නේ? විශාලයි එකට වඩා. නේ? එකට වඩා විශාලයි. ඒ කියන්නේ මට එකට වඩා විශාලයි කියලා කියන එකෙන් කියන්නේ මොකද්ද? මේක 45 පාටට වැඩි. එහෙනම් මේක ලොකු කෝණේ 90ට වැඩි. එහෙනම් මොකෝ වෙන්නේ? මෙන්න මේ L කියන්නේ එහෙනම් මට කියන්න බලන්න L යනෝ එහෙනම් මොකද්ද? මහා කෝණ සමච්ඡේදකය වේ. හරි මහා කෝණ සමච්ඡේදකය වේ. ඒතර එමට පෙන්වන්න තියෙන එක විතරයි. හරිනේ. ඒතර මේ වගේ කෙනෙක් හදන්න ලේසි. හරිද? හරි. ඊට පස්සේ ඊළඟ ගානේ. ඊළඟ ගානේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඊළඟ ගානේ මොකද්ද කියලා තියෙන්නේ කියලා බලන්න. හරිද? හරි. ඊළඟ ගානේ අපිට කියලා තියෙනවා මෙන්න මෙහෙම ත්‍රිකෝණයක ලක්ෂ තුනක්ලු ABC කියනනේ. ABC කියලා ලක්ෂ තුනක් ගැන කියලා තියෙනවලු. හරිද? හරි. මට A ලක්ෂයක් කියලා තියෙනවා B ලක්ෂයක් කියලා තියෙනවා. මොකද්ද A ලක්ෂය 1 3 B ලක්ෂය 5 1 නේ. ඊට පස්සේ C කියන කියලා නැහැ. C හොයන්න කියලාත් නැහැ. හරිද? මට හොයන්න කියලා තියෙනවා මෙන්න මට කියලා තියෙනවා මෙහෙම කෙනෙක්. BC ගේ ලම්බ සමච්ඡේදක සමීකරණය x ධන y ඍණ 10 සමානයි බිඳුව කියලා. හරි? x ධන y ඍණ 10 සමානයි බිඳුව කතාවක් කියලා දෙනවා. හරි? මට හොයන්න කියලා තියෙන කවුද? හොයන්න කියලා තියෙන්නේ පරිකේන්ද්‍රයනේ. හරි. පරිකේන්ද්‍රය කියන්නේ මොකද්ද? පරිකේන්ද්‍රය කියන්නේ ලම්බ සමච්ඡේදක සංගාමී වෙන තැන. අන්තර් කේන්ද්‍රය කියන්නේ කෝණ සමච්ඡේදක සංගාමී වෙන තැන. හරි. කෝණ සමච්ඡේදක දෙක සංගාමී වෙනවා නම් අන්තර් කේන්ද්‍රය. පරිකේන්ද්‍රය කියන්නේ ලම්බ සමච්ඡේදක සංගාමී වෙන තැන. ඒ දෙක මත නැත්නම් ඒ දෙක ලියා ගන්න. හරි. හරි. දැන් ඒක අමතක වුණා. සාමාන්‍ය පොඩ්ඩක් තේරුම් ගන්න මේ ගානේ දීලා තියෙන ලම්බ සමච්ඡේදකයක් නේ. එහෙනම් මේ අහලා තියෙන ලම්බ සමච්ඡේදක දෙක සංගාමී වෙන තැන තමයි. ඒ කියන්නේ ඒ දෙක පැටලුණොත් එහෙම පොඩ්ඩක් ගන්න. හරිද? හරි. ඒක පොඩ්ඩක් හැම වෙලේම මතක තියාගන්න. හරිද? හැම වෙලේම මතක තියාගන්න. හරිද? පරිකේන්ද්‍රය කියන්නේ හැම වෙලේම මෙන්න මේ ලක්ෂය හරහා යන දුරනේ. ඒ කියන්නේ මම මේක ඇත්ත දෙයක් කිව්වොත් මේ ලක්ෂ 3 හරහා යන වෘත්තයනේ පරිවෘත්තය කියන්නේ. එයාගේ කේන්ද්‍රය නේවන. ආයෙ කියන්නේ මොකද්ද? මෙන්න මේ ලක්ෂ 3 ඒ කියන්නේ මේ ලක්ෂ 3ට සමදුරින් තියෙන තැනක් නේද කේන්ද්‍රය වෙන්න ඕන. හරිනේ. අතට මම O level කාලේ මතකෙන් කියන්න පුළුවන් මේ ලක්ෂ දෙකට සමදුරින් වෙච්ච පතය ලම්බ සමච්ඡේදකයක් නේ. මේ ලක්ෂ දෙකට සමදුරින් වෙච්ච පතය තව ලම්බ සමච්ඡේදකයක් නේ. එහෙනම් මොකෝ වෙන්නේ? මේ ලක්ෂ 3ටම සමදුරින් වෙච්ච පතය කියන්නේ ලම්බ සමච්ඡේදක සංගාමී වෙන තැන නේද? එහෙනම් ඒකෙන් තමයි මේ පරිකේන්ද්‍රය කියන එක නේද ලම්බ සමච්ඡේදක සංගාමී වෙච්ච තැන විදියට. හරිද? හරි. එහෙම ගියොත් හරි. එහෙම කතා කරොත් අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. හරිද? හරි. ලම්බ සමච්ඡේදක එක ලම්බ සමච්ඡේදකයක් තියෙනවා. මට තව ලම්බ සමච්ඡේදකයක් හොයාගෙන ඒ දෙන ඡේදන ලක්ෂ්‍ය හොයාගත්තොත් පරිකේන්ද්‍රය හොයාගන්න පුළුවන් නේ. හරි. එහෙනම් මේ සමච්ඡේදකය මට පස්සේ ඕන වෙයිනේ. මම ලක්ෂ දෙකක් දන්නවා. මම මේ ලක්ෂ දෙකට හදාලා ලම්බ සමච්ඡේදකේ තමයි හොයන්න යන්නේ. හරි. මේ ලම්බ සමච්ඡේදක හොයන්න නම් මේ ලක්ෂය D කියලා දාගන්නවා. D ලක්ෂය ගන්න කොහොමද? මෙන්න මෙයාගේ මැද ගන්න. මම දාපු ෂෝට් නෝට් එකේ තියෙනවා මොකක්ද ෂෝට් නෝට් එකේ තියෙනවා මොකක් හරි අනුපාතයකට බෙදෙන විදිය. හරිද? අතර මේක මැදනේ. මැද කෙනා හොයන්න ඉතින් ಗುಣ කරන්න දෙයක් නැහැ. මේ දෙන්න එකතු කරා දෙකෙන් බෙදුවානේ. මොකද වෙන්නේ 1 ධන 5 කියන්නේ 6. 6 බෙදීම 2 3 ධන 1 කියන්නේ 4 බෙදීම 2. මේ ලක්ෂය කියන්නේ මොකද්ද? 3 2 ලක්ෂයක් තමයි. හරිද? D කියන්නේ 3 2 ලක්ෂය. හරි. දැන් මට ඊට පස්සේ මෙන්න මෙයාගේ ලම්බ සමච්ඡේදකයේ කියන්නේ මෙන්න මේ රේඛාවේ සමීකරණය හොයන්න මෙයාගේ ලක්ෂයක් ඕන අනුක්‍රමණය ඕනේ.
මෙයා අනුක්‍රමණය හොයන කලින් මට මෙයා අනුක්‍රමණය හොයාගන්න ඕනේ. මොකද MAB හොයනකොට වෙන්නේ y කණ්ඩායම් 3 ඍණ 1 1 ඍණ 5 මොකද වෙන්නේ 2 ඍණ 4නේ. ඒ කියන්නේ ඍණ භාගයයිනේ. හරි ඍණ භාගේ හරි. ඊට පස්සේ මට පුළුවන් මම දන්නවා ලම්බක වෙච්ච දෙන්නෙක් හරිද? යම් දෙන්නෙක් ලම්බක නම් හරිද? M1 M2 ලම්බක නම් හරි M1 M2 ලම්බක නම් මට පුළුවන් කියන්න M1 ගුණ කිරීම M2 සමානයි ඍණ 1යි කියලා. හරිද? M2 ගුණ කිරීම M1 සමානයි ඍණ 2යි. මට මෙන්න මේ එක්කෙනෙක් දන්නවා නම් අනිත් කෙනා හොයන්න පුළුවන් ඍණ 1 ගුණ කිරීම M2 නේද? මෙහෙම හොයන්න පුළුවන් නේද? ඒ කියන්නේ දන්න එක්කෙනෙක් තියෙනවා නොදන්න එක්කෙනෙක් තියෙනවා නම් මේ දෙන ලම්බකයි කියලා දන්නවනම් මට පුළුවන් ඍණ 1කින් ගුණ කරා අර අනිත් දන්න කෙනාගෙන් බෙදුවා අනුක්‍රමණය. හරිද? එහෙනම් එයාට දැම්මට පස්සේ මට ගන්න පුළුවන් නේද? AB ගේ ලම්බ සමච්ඡේදකේ AB ගේ ලම්බ සමච්ඡේදකයේ අනුක්‍රමණය කියන කෙනා සමාන වෙන කාටද? මේ අනුප්‍රත්‍ය ගාව ගමන් ඍණ 2යි ඍණෙන් ගුණ කර ගමන් 2යි මොකද වෙන්නේ? අනුක්‍රමණය 2යි. හරිද? එහෙනම් මට AB ලම්බ සමච්ඡේදකයේ ලම්බ සමච්ඡේදකයේ සමීකරණය ගන්න පුළුවන් මොකද්ද? y ඍණ y කණ්ඩාංකය 2යි. හරිද? y ඍණ y කණ්ඩාංකය 2යි. හරිද? මොකද වෙන්නේ? y ඍණ y කණ්ඩාංකය 2යි. අනුක්‍රමණය 2යි. x ඍණ 3යි. මොකද වෙන්නේ? y ඍණ 2 y ඍණ 2 2යි x ඍණ 6යි. 2යි x ඍණ y ඍණ 4 සමානයි බිඳුව. ඔන්න රේඛාවේ සමීකරණය මට ගන්න පුළුවන්. හරිද? දැන් මොකද දෙන්නේ? දැන් මෙන්න මේ සමීකරණ දෙක සුළු කරලා මෙන්න මේ දෙන්න තේදෙන තන හොයාගන්න දෙන්න. මොකද වෙන්නේ? මේ දෙන්නමකෝ සමීකරණ දෙක එකතු කරා. සමීකරණ දෙක එකතු කරාම y කැපුණා. x තනි වුණාම මෙන්න 3x කෙනෙක් ආවා ඍණ 14යි. එහා පැත්තට ගියාම ධන 14යි. x සමානයි 14 බෙදීම 3යි. මේ කෙනෙක්ට ආදේශ කරාම මොකද වෙන්නේ? මෙයාට ආදේශ කරාම මොකද වෙන්නේ? y සමානයි 2x ඍණ 4යි. මොකෝ වෙන්නේ? දෙවතාවක් 14 බෙදීම 3 ඍණ 4යි. මෙයා සුළු කරාම වෙනවා 28යි. හරිද? 28 ඍණ 12 බෙදීම 3යි. 28 ඍණ 12 කියන්නේ කීයද? 28 ඍණ 12 කියන්නේ 16 බෙදීම 3යි. අතර පෙන්වන්න තියෙන උත්තරේ හරිය නේද? පෙන්වන්න තියෙන උත්තරේ තියෙනවා මෙන්න මේ දෙනගේ කණ්ඩාංග තමයි 14 බෙදීම 3යි 16 බෙදීම 3යි කියනවා. මෙන්න මෙයා තමයි එහෙනම් කවුද? ලම්බ සමච්ඡේදක දෙක ඡේදනය වෙන තැනනේ. මම හැවුවේ ලම්බ සමච්ඡේදක ඡේදනය වෙන තැන. අහලා තියෙන්නේ පරිවෘත්ත කේන්ද්‍රයනේ. පරිකේන්ද්‍රය. ඒ කියන්නේ පරිකේන්ද්‍ර කියන්නේ ලම්බ සමච්ඡේදක දෙක ඡේදනය වෙන නිසා එහෙනම් මෙයා සමානයි පරිකේන්ද්‍රය. හරිද? අතර මේ වගේ පාර්ට් A ගණන් කිහිපයකුත් අපි ඉස්සරහට මේ වගේ වීඩියෝ වලින් දෙනවා. ඔයාලට අමාරු ගණන් එවන්න අතර අපි ඒවත් මේ වගේ සාකච්ඡා කරගන්න පුළුවන්. හරිද? හරි. අපි ඉස්සරහට තව වීඩියෝ වලින් හම්බ වෙමු. හරි.